කාලා ඩබල් චින් එකකුත් ඇවිල්ලා. අයියෝ කත වෙලානේ ලිලි. ඔජේ. මම තමයි යන්නේ. Hi everyone, welcome to my YouTube channel. ඔන්න ඉතින් මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බ vlog එකක් තමයි අද අරන් ඉන්නේ. මම ගොඩක් අයගෙන් අහලා තිබ්බා ඔයාලා මගෙන් දකින්න කැමති මොන වගේ vlogsද කියලා. ඉතින් ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබ්බා day vlog එකක් කරන්න, cooking vlog එකක් කරන්න, ඒ වගේම දඩුවගත් එක්කත් vlog එකක් කරන්න කියලා ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබ්බා. ඉතින් අද දවසේ මම ඔයගලන්ට අරන් ඉන්නේ day vlog එකක්. So අද කියන vlog එකේ ගොඩක් දුරට තියෙන්නේ මමයි දනිදුයි ගෙදර ඉන්න දවසකට කරන දේවල්. ඉතින් මම හිතනවා ඔයාලා enjoy කරයි කියලා. බලමු අද දවසේ මොනවද වෙන්නේ කියලා. අද ඉතින් හරිම ලස්සන දවසක්. මම ආසයිවම clear skies තියෙනකොට මොකද උදේම එකපාරට වහින්න ගත්තොත් එහෙම විශේෂයෙන්ම අපි දෙන ගෙදර ඉන්න දවසක් නම් කම්මැලි හිතනවා ඉතින් වැඩක් කරන්න. අද ඉතින් වැඩ ටිකක් තිබුණා කරන්න. මුලින්ම පටන් ගත්තේ ෆෑන් එක පිහදාන එක. මොකද කුණු ගොඩාක් බැඳිලා තිබ්බයි ෆෑන් එකේ. මම මුලින්ම ඒක හොඳට පිහදාන ගමන් තමයි ඉන්නේ. ඔයාලට පේනවා ඇති මගේ කොණ්ඩ ටිකක් මේ තෙත ගතියයි. ඒ එහෙම තියෙන මම නාලා මොකුත් නෙමෙයි. මං අද උදේම ඩිසයිඩ් කරා කවදාවත් නැතුව පොල් තෙල් ගන්න. මම මේ කොණ්ඩේට සාමාන්‍යයෙන් මොනවත්ම ගන්න කෙනෙක් නෙමෙයි. මං ඉතින් ඔය ෂැම්පු කරනවා, කන්ඩිෂනර් කරනවා. එතනින් එහාට ඇත්තටම මොනවත් ගන්නෙ නෑ. මගේ කොණ්ඩේ හරියට යනවා. ඒ වුණාට මම කොණ්ඩේ ගැන ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. හැබැයි මට කොණ්ඩේ දිගට තිබිලා කැපුවොත් එහෙම ඇඬෙන්න වගේ එන වෙලාව නැතුවමත් නෙමෙයි. රෑට වගේ නම් මං තෙල් තියා මොනවත්ම කොණ්ඩේට දාන්නේ නැහැ. මොකද මං හරි බයයි මට උදේට පීනස්සේ තියෙනවා. ඉතින් හැචින් ගිහලා නහය බ්ලොක් කළා එන ලෝකෙ නැති ඔක්කොම දේවල් වෙන නිසා මම මොන හරි ගෑවත් උදේ වරුවේ තමයි ගාලා පැය දෙකක් තුනක් තියලා මං ඒක වොෂ් ඔෆ් කරනවා. මම අද මාස්ක් එකක් දාගෙන වැඩ කරන්න විශේෂම හේතුව තමයි මේ ටිකේ වයිරල් එක හැදිලා හොඳටම අමාරුලා ලොකු උගුර අමාරුවක් එක්ක මාර විදිහට දුක් විඳා. ඉතින් මම දැන් අන්තිම පාරට බෙහෙත් ගත්තට පස්සේ මම මටම ප්‍රොමිස් කරගත්තා මම අනවශ්‍ය කෑම බීම කන්න බොන්නේ නැහැ. ඒ වගේම ගොඩක් පරිස්සම් වෙනවා කියලා. මොකද ඒක හැදුනම හරිම අමාරුයි. දැන් ඉතින් මගේ බණ්ඩි බෝලයා ඔන්න ආවා උදව් කරන්න මට. මොකද මම එයාට කතා කරා මේ ෆෑන් එක ආය සෙට් කරන්න අර වටේ ෆෑන් එක වටේට යවන්න කැලේ උඩ ෆික්ස් ගන්න ඒ ඇනේ කැඩිලා. ඉතින් මම චෝටි මේවකින් ඒක ටයි කරලා තිබුණේ. ඉතින් මට තනියෙන් මෙහෙමයි මට තනියෙන් ඇත්තටම කරගන්න පුළුවන්. එනකොට අර එයා ළඟ ඉන්නකොට සමහරලාට මේ මට යකින් උදව් ඉල්ලන්න ඕනේ වගේ. ඉතින් ඒකින්ද මම එයාට කතා කරා මට ඒක සෙට් කරන්න උදව් කරන්න. ඉතින් එයා කවදාවත් එහෙම කතා කරාම බෑ කියන්නේ නෑ. එයා මොන වැඩේ කර හිටියත් unless it's very important මං කොහොමද එයාට එහෙම ඩිස්ටර්බ් කරන්නේ නෑ. නමුත් එයා අනිවාර්යයෙන්ම කතා කරාම ඉතින් මට හෙල්ප් කරන්න එනවා. ඉතින් එයාගේ අතේ ෆෑන් එක ඇතුළට හොම යවුවා මම. ඊට පස්සේ මම දැන් ලෑස්ති වුණා රෙදි ටික හොදන්න. මොකද ගොඩක් රෙදි කොට ගෑලා තිබ්බද? ගොඩක් වෙලාවට ලොකු රෙදි ඉතින් laundry දානවා. ඒ කියන්නේ bed sheet, quilt ඔබ මොන හරි තිබ්බම laundry එකට දානවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට පොඩි ඇඳුම් ටික මම අතේ හොදනවා. අපේ washing machine ගෙදර ඇත්තටම තිබුණා 2-3ක්ම. ඊට පස්සේ අපේ සමහරලාට වැඩ කරන අය අතින් කැඩලා තියෙනවා. ඊට පස්සේ ආවොයි තිබිලා කැඩලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට එකක් තාම අරගෙන නැහැ. ඉතින් මං අතේ තමයි ගොඩක් වලට රෙදි හොදන්නේ. මගේ දනිදුකේ මම දැන් හොදලා ඉවරුන ඩෙනිම කරන් ටිකක් වෙලා පෙඟෙන්න දාලා. ඉතින් අනිත් රෙදි ටික පෙඟෙනකන් මම අපේ තිබ්බ කාපට්ස් ටික අසන්න ගත්තා. මාරම දුවිල්ලක් කාපට්ස් වලට එකතු වෙන්නේ මන් දන්නේ නැහැ රෙදි වලින්ද කොහොමද කියන්න. හැබැයි කොච්චර රස කරත් ඔය එල්ලෙන්නම් අඩුවක් නැහැ.
මාරු උසයිනේ. ඉතින් ඒකින්ද දිග ඇඳුම් ගසනකොට ඔන්නෝම ඉස්සර තමයි ගසන්න ඕනේ. එහෙම නැත්තම් එහෙම විම තියෙන කුණු ආය ඇඳුම් වල. ටික අතුල්ලලා ආය වතුරයකට දැම්මා. ඉතින් එතකන් කල්පනා ලෝකේ තනි වෙලා ඉන්න මම. දැන් ඉස්සර වගේ නෙමෙයි කොන්ද එහෙම ටිකක් රිදෙනවා වැඩිපුර වැඩ කරාම. මේ ටිකටත් කිට්ටුයිනේ. එනකට එහෙම කියලාත් බෑ. ඉතින් මම හිතන්නේ අපේ වයසේ දැන් මාර ගොඩකට කොන්ද අමාරු, ඇඟි අමාරු අතිශය වැඩි. හේතුව ඉතින් දන්නේ නැහැ. මම ඉතින් ඔහොම එළිය බලාගෙන පාර බලාගෙන ඉන්න වෙලාවට තමයි ගොඩක් වෙලාවට මට ඔය එක එක මම ලියන්නේ Facebook එකේ Instagram එකේ ඒ වගේ එක එක ලස්සන අදහස් මට ඔළුවට එන්නේ. ඔය වගේ මම කල්පනා ලෝකෙ තනි වුණා. මම ඉතින් මේ රෙදි ටික මිරිකන ආස්සේ ඩැනිට පොඩි shout out එකක් දැම්මා. කාපට්ස් ටික ඇතුළට ගන්න කියලා. ඊට ටික ඇවිල්ලා අරගෙන ගිහලා පොඩ්ඩක් දොයිය ගත්තා. මගේ කල්පනා ලෝකෙ තනි වෙලා පොඩි OPD එකකුත් බලලා මම පටන් ගත්තා මගේ ටෙරස් එක හොදන්න. මම සාමාන්‍යයෙන් රෙදි හොදන හැම වෙලාවකම වගේ ටෙරස් එක ෆුල් වොෂ් කරලා දානවා. මොකද සිමෙන්ට් වගේනේ තියෙන්නේ පොළොව. එතකොට ඉතින් ඒක ඩ්‍රයි වෙන ගානට එතනත් ගොඩක් දූවිල්ල එන ප්‍රතිශතය වැඩි. ඉතින් මම පුළුවන් හැම වෙලාවකම උත්සාහ කරනවා ටෙරස් එක හොදලා දාන්න. අලුත් කොස්සක් ගන්නත් කාලේ හරි. ඒකත් හෙට අනිතර කියලා ගන්න ඕනේ. ටෙරස් එක හොඳට හොදලා කොස්සත් හොඳට හේතුවා ඊට පස්සේ. අදට ඉතින් එළිය වැඩ කටයුතු ටික ඔන්න ඔහොම තමයි ඉවර කරේ මම. මම ප්ලේන් හදන්න. ප්ලේන් හදන්නවා. අපේ වැරදින රෙසිපීස් අයියෝ කැත වෙලානේ දීදි කැත වෙලානේ දීදි බටර් එක මේ කාලා ඩබල් චින් එක පුතයි මම්මාට ලොකු තාච්චිය තියන්නකෝ විශේෂ දෙයක් හදන්න කැරමල් පුඩින් එකක් හදන්න ඕනකම තිබුණා. මගේ යාළුවෙක්ට බබෙක් හම්බුණා. ඉතින් මම එයාට ප්‍රොමිස් කරා මම එයාට පුඩින් අරන් එනවා කියලා. ඒ වුණාට දැන් මට සනීප නැති හින්දා ඒ චූටි පැටියට ජර්ම්ස් යන හින්දා ඒක ටිකක් පරක්කු වුණා. ඉතින් මම දෙට හොඳ වුණ ගමන්ම මුලින්ම කරන්නේ කැරමල් එකක් හදලා එයාව බලන්න යන එක. මොකද මම හරි ආසයි කෑම හදලා කන්න දෙන්න කට්ටියට. ගෙදර අය තමයි ඉතින් දන්නේ රස උයි රස නැති ඒවා මොනවද කියලා. පාන් එක තාච්චියට දාලා අතක් චුට්ටක් පුච්ච ගත්තා. එම් පිච්චුන් නැත්තම් අතක් කැපුණ නැත්තම් මම කවි නෙමෙයි ඉතින්. මේ ජැකට් එක මම හරි බෝම කළා තමයි හදන්නේ. ඉතින් ඔන්න මම දසාතේ කල්පනා කරලා ෆ්‍රිජ් එක පැත්තට ගියා මම. සාමාන්‍යයෙන් ටී ටයිම් එකට ඉතින් මොනාරි ස්වීට් එකක් තමයි හදන්නේ. හැබැයි අද මම හිතුවා සේවරි මොනාරි එකක් හදනවා කියලා. මම ඉතින් ආසම දෙයක් තමයි මම ඔය එක කෑම ජාති හදනකොට ඒව දිහා බලන් ඉන්න එක. ඉතින් මම ඔය යාට උගන්වනවා ඉතින් ඒක කොහොමද හදන්නේ කියලා. එතකොට යාට පස්සේ තනියෙන් හදාගන්න පුළුවන් හින්දා.
ඔයාලත් කැමති ඇතිනේ ඕක හදලා බලන්න. ඉතින් ඔයාලා දැන් මුලින් දැක්කා මම ගත්ත ගර්කින් ගෙඩියක්. එතකොට ලූණු, අමු මිරිස්, ඊට පස්සේ ඒව හොඳට චොප් කරලා බෝල් එකකට දාලා පෙපර් චුට්ටක්, ලුණු චුට්ටක්, ඕනනම් දෙහි චුට්ටකුත් දාගන්න පුළුවන්. ඊට පස්සේ කෑලි මිරිස් මම සාමාන්‍යයෙන් හැම කෑමකටම දානවා. මම ඉතින් කෑලි මිරිස් චුට්ටකුත් දාගත්තා. ඊට පස්සේ මික්ස් කරලා ඔයාලට හදාගත්ත පාන් එකේ හොඳට ගාන්න තියෙන්නේ. මේක ඉතින් ටී ටයිම් එකට කියලා නෑ. ඔයාලට ඕන වෙලාවක හදලා කන්න පුළුවන්. දැන් ඉතින් සෑන්ඩ්විච් එක හදලා ඉවර වෙලා ලෑස්ති වෙන්නේ ප්ලේන් ටී හදන්න. මම ඉතින් ගෙදර ඉන්නකොට මං හරි ආසයි. අපි දෙන්න ඉතින් ওই කයියක් දාගෙන එක එක කෑම හදාගෙන ඉතින් කියලා ඉන්නවා. ප්‍රමාණය මම ඉන්නේ කෝප්පකට දානවා. ගාන වැඩි කොට හදනවා. ඒකේ යදුවා රෙදි ටිකේ යදුවා කටින් බෝඩ් එක ගත්තද ඔයා? අනිත් පිහෙන් කපන එක ලේසි. පාළු ඇති දැන් ගිහිල්ලා. රෑවේදී නාට්‍ය පාර්ට්නර් මතක් වෙන්නේ නැතිද? හිතයි නේද? එන්න මෙයා ඩොයි. රසයේ විතර. අපේ ගෙදර ආසම කෑල්ල තමයි මේ ගෙදර පිටිපස්සේ කෑල්ල. එතන මාරම ලස්සනයි. 2000 ඉඳන් තමයි ඉතින් අපි මේ ගෙදර ඉන්නේ. ඊට පස්සේ ඉතින් මේ කෝලම එක චුට්ටක් ඇල වුණා. මොකද එයාට මේ ටිකේම ගොඩක් මහන්සි. If you're happy and you know it. Happy and If you're happy and you know it. If you're happy and you know it. ඉතින් මං ඒ කොලම නිදි කරවලා මං ගියා නාන්න. ඔයාලට මතක ඇතිනේ මං කිව්වා මං පොල් තෙල් කෑවා කියලා. ඉතින් මං නාගෙන දත් ටික මැදගෙන මං රූම් එකට ඇවිල්ලා අපේ අම්මිට යාළුවෙක් දීලා තිබ්බා පොඩි හෙයාර් සීරම් එකක්. ඉතින් මට හිතුණා ඒක ගාලා try කරලා බලන්න ඕනේ කියලා. මං ඉතින් චුට්ටක් apply කරා. ඊට පස්සේ හොඳට scalp එක massage කරලා මං ඔයාලට පෙන්නන්නම් කොහොමද dry කරාට පස්සේ set උනේ කොහොමද කියලා. මේ නෝටි කොල්ල මගේ බෙල්ලත් පිච්චුව පොඩ්ඩක්. දැන් ඉතින් මම කොණ්ඩේ ඩ්‍රයි කරගෙන ආය මගේ රූම් එකට ආවා. මම හිතනවා ඒක ලස්සනට කොණ්ඩේ සෙට් වුණා කියලා. මම ඔයාලට පෙන්නන්නම්කෝ මම මොකද්ද ඇප්ලයි කරේ කියලා. මෙන්න මේක තමයි ප්‍රොඩක්ට් එක. ඉතින් ඔයාලටත් ගාලා try කරලා බලන්න පුළුවන්. චුටි වැඩක් කර කර හිටියේ දනිතුනම් දොයි. ඉතින් මම දැන් මේ ඇඳුමක් දාගත්තේ එළියට යන්න පොඩි වැඩකට. මම දැන් ඔයගලන්ට පුළුවන් තරම් ඉක්මනට දවස් ගානේ නෙමෙයි සතිය ගානේ වගේ හරි සති දෙකෙන් දෙකට හරි අනිවාර්යෙන් vlogs ගේන්න බලනවා. ඉතින් මම edit කරලා තමයි හිටියේ අලුත් vlog එකක්. I'm excited to show you guys. දැන් එනම් මම ගිහලා තප්පේ බලලා ආයමත් ගෙදර එනවා. කරමුදාන්න අමතක වුණානේ. ගොඩක් අය කියලා තිබ්බා මගේ කලින් vlog එකේ මම මාරු සුදුයි කියලා. සුදු නෑ මම තලෙලුයි. තලෙලුයිද කියන්නේ tan skin මගේ තියෙන්නේ. මගේ දැන් අමුතු කහ පාටක් තියෙන්නේ. මෙතන මේ මගේ dressing table එක වටේට lights තියෙනවා. yellow and white lights. ඒතර ඒකට ටිකක් පාට එනවා. නැත්නම් මේක තමයි මගේ ඇත්ත පාට. හරි. කතරී. මම තමයි යන්නේ. ඔන්න ඉතින් මගේ යාළුවා දැන් ආවා අපේ ගෙදර. ඉතින් අපි දෙන්න පිටත් වුණා. යන කම්ම ඉතින් එක එක ඕපදූප කයිවල් තදා ගියා. ඉතින් මං හරි ආසයි මගේ ළඟින් ඉන්න අයත් එක්ක ගොඩක් කතා කරන්න. ඊට පස්සේ අපි ගිය තැන ලස්සන සන්සෙට් එකක් මට සෙට් වුණා. මම මාරම ආසයි සන්සෙට්ස් වලට. අපි එතනින් පස්සේ ගියා කොෆි බොන්න.
ඉතින් ඔන්න ස්විස් චොක්ලට් වලට ආස අයට පුළුවන් මේ කැෆේ එකෙන් මේක try කරලා බලන්න. මේ තමයි ක්ලොයි කැෆේ එක නාවල තියෙන. මම ඉතින් එයාට ඒක try කරන්න අරන් ආවා. ඉතින් එයා කැමති වුණා ගොඩක් ඒ hot chocolate එකට. ටිකක් sugar වැඩි මට නම්. නමුත් අර ස්විස් චොක්ලට් රහ එහෙම් පිටින්ම තියෙනවා. ඉතින් මම මාර ආසයි ඒකට. කොහොමද ඉතින් අපි දැන් ඔන්න ඔය කයියක් දාගෙන ඉඳලා ගෙදර යන්න තමයි ප්ලෑන් කරේ. අපි කෑවා. ඒකට මට කණියා වීඩියෝ කරන්න බැරි වුණා. ඊළඟ දවස් ඉතින් මම හරි අරගත්ත ඒවත් මම ඔයගලන්ට පෙන්නන්න. ඉතින් ඔයගලන්ට try කරලා බලන්න. ගෙදර ඇවිල්ලා කෑවා. මෙයා මෙන්න මොකද්ද කරනවා? ට්විච් එක කැඩලා. මම ඉන්නේ දාන්න ගිහලා තුතුස්සු ගාලා ආවා එළියට. අද දවසේ vlog එක මෙසේ නිමා කරන්න තමයි මම ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔන්න අද දවසේ උර දේවල් මම ඔයගලන්ට පෙන්නවා. So this is how a normal day would go. A normal day කියන්නේ මම සමහර දවස්වල නම් දිගටම නිදාගෙනම ඉන්න දවස් තියෙනවා. ඒ කියන්නේ කාමරය ඇතුළටම වෙලා ඉන්න දවස් තියෙනවා. සමහර දවස් තියෙනවා සමහර වැඩවලට ගියාම පාන්දර වෙනවා එන්න. එතකොට සමහර දවස් තියෙනවා ටැනීගේ වැඩවලට ගියාම පාන්දර වෙනවා එන්න. ඉතින් ඔය වගේ දවස් තියෙනවා. නමුත් this is how a usual day would go. Snacks ගොඩක් අය හැමතිස්සෙම හැදෙන්නේ නැහැ. But sometimes if I feel like it මම මොන හරි හදනවා. අනිවාර්යයෙන්ම කෑම එකක් හදන එකක් ඉල්ලලා තිබුණා. ඉතින් ඒක නිසා මම ෆුඩ් vlog එකකුත් දානවා හෙට අනිද්දාම. ඉතින් subscribe කරලා නැති අය subscribe කරලා තියාගන්න. ඉතින් තව ඔයගලන් ආස මොන හරි දේවල් තියෙනවා නම් මට ඔයගලන්ට comment කරන්න පුළුවන්. එහෙම නැත්නම් personal messages එවන්න පුළුවන්. දැන් මම ගොඩ කාලෙකට පස්සේ ඉතින් vlogs පටන් ගත්තේ. ඒක නිසා මාත් එක්ක ටිකටම ඔයගොල්ලන් ඉඳී කියලා හිතනවා. ඉතින් මමත් ඔයගොල්ලන්ට fun content ගෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට මම යනවා. Love you.